Hi කිය. Hi. Hi. ඔන්න ඉතින් මේ දවස්වල අපේ පැත්තට ගොඩක් වහිනවා. මං හිතනවා ඔයාලගේ පැත්තටත් වහිනවා ඇති කියලා. ඉතින් වහින නිසා මට මේ දවස්වල ෂෝට් වීඩියෝ, කැම් වීඩියෝස් තියෙන ටිකක් අමාරුයි. මොකද සූටිකිත් පස්සේ එතකොට එළියට දුවගෙන එනවා. ආයා ඊට පස්සේ ඉස්සලා වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මට මේ දවස්වල කැම් වීඩියෝස් තියෙන්න බැරි වුනේ. ඉතින් ඒ නිසා මං හිතුවා අද ඔයාලට ඩේලොග් එකක් අරගෙන එන්න. ගොඩක් පිට වීඩියෝ එකක් නෙවෙයි, චූටි වීඩියෝ එකක්. අපි යමු වීඩියෝ එකට. Hi. ඉතින් දැන් වෙලාව 10ට විතර ඇතුලේ මම දැන් සූටිකිට මේ යාගේ මෝර්නිං ස්නැක් එක දෙන්න හදන්නේ. මෙයාට මම දැන් දෙන්නේ අඹයි කෙසෙලුයි. අද සූටි හදුවේ නෑ. එන්න නම් මම යාට මෝර්නිං ස්නැක් එකට දෙනවා වෙනවා. හරි හදලා. ඒක ටිකක් කරක් වෙනවා. ඒ නිසා හදන්න වෙලාවක් නෑ. ඒ නිසා මේ අඹ තමයි දෙන්නේ. අඹයි කෙසෙලුයි. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ අඹ ජාති කියන්නේ ආපන්නේ අඹ කියලා. මේ ඊ පාත්‍රය ගන්න ගිහලා තිබ්බා පිළි දෙකක් අරනවා. නලනොල කපලා කොහොමද කියලා ඇතුලේ මේ සවුත් වෙලා ගන්න ගන්න. සවුත් වෙලා ගන්න නැහැ. මේ මෙතන නිකන් මිනි ටික තැල්ල වගේ තියෙන සුඩිකි මේක කොලේ ගහනවා. ඒකයි අර තැල්ල වගේ තියෙන්නේ. අම්මා. ඔයා කොලේ ගහනවනේ. ආ. රසයිද? ඉතින් සූටිකිට මම යාගේ පළතුරු ටික කපලා දුන්න කන්න. මෙතන වාඩි කරගෙන තමයි ඉතින් මේ කන්න දෙන්නේ අද මොකද මම වියන ගමන් ඉන්නේ. ඉතින් දැන් මම හදන්නේ යාට ඒක දීලා විතර කරියක් හදන්න. ඔය ඉතින් මම තව කෑල්ලක් කාලම වැඩි හදන්න හදන්නේ. කන්න ඔයා. මේක රසයි. ඒ වුණාට මේ සූටිකින කන්න කැමති නෑ වගේ. එයාට දීපු අනිත් පාට ටික ඔක්කොම කාලා අඹ දැන් කාලා නැහැ. මේ මම දන්නේ නැහැ කියලා සූටිකින අඹ ආසයි. අනිත් අඹ ටික කනවා. මේ මේක කාලා නැහැ. Dorang kan? Dorang di mana anda? Wah. Aku mama bitter kali ni hadapan kiri. Jadi ni mama bitter ke sambil nawa dan mama ini kan sudah kerjakan hadapan ni. Jadi bahan kau yalat ni itu bitter kali hadapan kala tiada lagi lah. Kala itu anggaran hadapan kala kami tiada dan mata kasta kau hote kira. Jadi mereka tu ni kala tiada nona ada ni ala නැහැ අපිට ගෙදර. ඒ නිසා ඉතින් මම මේ විතර විතරක් දාලා තමයි හදන්නේ. අල දාගත්ත නම් ගොඩාක් රසයි. පාකුතේ. ඊට පස්සේ විතර ටික මේ මෙන්න මෙහෙම දෙකට කපා ගන්න ඕනේ. දෙකට කපලා තමයි අපි හදාගන්න හොදට දාගන්නේ. මම ඔක්කොම ටික ඒ විදිහට කපා ගන්නවා. ඔයාලත් ගන්න විතර ගානන්න ඔක්කොම කපා ගන්න. මම අද විතර 4යි ගත්තේ. ඔන්න තියෙනවා අපි කපාගත්ත විතර ටික. දැන් එහෙනම් අපි යමු විතර කලයක හදාගන්න. මම මේකේ ඩිස්ක් එකක් අද ගන්න ඕනේ මේකට. මේ ස්පැගටි හැමදාම මට කැස්ස ඇවිස්සෙනවා. වඩා කැස්සද? සූටික වැඩාගෙන වැඩේ කරන නිසා මේ අල්ල ගන්නවා විදිහක් නේ. තෙල් ටිකක් අත් වෙන තියලා සුදු ලුණු කරපින්චා ලුණු ටික ටෙම්පරාදු කර ගන්නවා. අද මේකට මේ රාම්පේ අඩුයි. මොකද මේ දවස්වල වහින නිසා මේ රාම්පේ කඩන්න යන විදිහක් නේ. ඒ හරිය කුඩල වෙන්නවා. ඉතින් කුඩල මම හරි බලන්නේ. ඒ නිසා ඉතින් රාම්පේ අඩුයි. මේක මෙන්න මේ වගේ ගානකට කනුන් පාඩුවකට අපි අර බෙදගත්ත මිරිස් කුඩු ටික දානවා. ඊපස්සේ දාලා ආයෙ ටිකක් කලවම් කරනවා. ඊපස්සේ මේකට දානවා උப்பு පොල් කිසි එකක්. මේ ලුණුයි කහයි මිශ්‍ර කරපු උப்பு පොල් ටික තමයි දාන්නේ. මේ වගේ තමයි අපේ හොද්ද තියෙන්නේ. මේක තමයි ආයෙත් තමයි අපි මේ විතර ටික එකතු කරන්නේ. කැස්ස ගාඩ. අනා සුදුසුට කැස්ස හැදිලානේ. විතර ටික දාගත්තට පස්සේ නම් වැඩි හැන්ද මේ කඩේ කරලා කලවම් කරලා යන්න එපා. මොකද එතකොට අර කහමදේ මේ ගැලිලා යන්න පුළුවන් හොද්දට කියලා. මේක විතර ටික කපන්න නැතුව විතර ගෙඩිය පිටින් දාගන්න පුළුවන්. හැබැයි මම හදන්නේ මේ විදිහට. දැන් අපි මේක බාගන්න. ඔන්න තියෙනවා අද මම හදපු බිත්තර කරිය. ඉතින් මම බිත්තර කරිය හදන්නේ මෙන්න මේ විදිහට තමයි ගොඩක් වෙලාවට. ගොඩක් අය ඉතින් හදන්නේ කිරටනේ. ඉතින් මේ විදිහට හදලා කාලා නැති අයත් මේ විදිහට හදලා කාලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.